ඔන්න අද රිෂී ටෙක්නික් YouTube channel එකෙන් කතා කරන්නේ මම පෞද්ගලිකවම ලංකාවේ තියෙන YouTube channels ඒ කියන්නේ ලංකාවේ content creations ලා විසින් සිදු කරන YouTube channel 7 පිළිබඳව මම කැමති YouTube channels 7 ගැන ඔයාලට කියන්න. ඉතින් first එකට ගියොත් මම මුලින්ම කැමති ලංකාවේ කෙනෙක් විසින් ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයෙක් විසින් කරන මම කැමතිම පළවෙනි channel එක තමයි Wild Cookbook කියන්නේ. ඉතින් Wild Cookbook channel එකේ මේ ළඟදී තමයි 10 million subscribers achieve කරේ. ඉතින් යා විශේෂ පුද්ගලයෙක් මොකද එයා තමයි ලංකාවට මුලින්ම diamond play button එකක් ගෙනාපු හිමිකාරයා වෙලා තියෙන්නේ. දෙවනි කෙනා තමයි මම කැමති දෙවනි YouTube channel එක තමයි ශ්‍රී ලංකාවේ පුද්ගලයෙක් කරන ටීම් එකක් එකතු වෙලා තමයි මේක කරන්නේ. ඉතින් මේ ටීම් එකක් එකතු වෙලා ගන්න දෙක තමයි විනී ප්‍රොඩක්ෂන්ස් කියන්නේ. විනී ප්‍රොඩක්ෂන්ස් ලාගේ ප්‍රොඩක්ෂන් වීඩියෝස් තමයි තියෙන්නේ. ඉතින් එයාලගේ මිලියන සබ්ස්ක්‍රයිබ් 3 ගාණක් සීට් ඉන්නේ. ඉතින් ඔයාලට එයාලගේ channel එකත් දැන් බලන්න පුළුවන්. ඊට පස්සේ මම කැමතිම YouTube channel එක තමයි මිනි කැප්ෂන් කියන්නේ. ඉතින් ඔයාලා දන්නවා එක එක ඉවෙන්ට් අනම්මන එක එක challenges බාර ගන්න. එහෙම නැත්නම් කට්ටියට අභියෝග දෙන YouTuber කෙනෙක් තමයි මිනි කැප්ෂන් කියන්නේ. ඉතින් එයාගේ subscribe ලක්ෂ 6යි ගාණක් ඉන්නවා. එයාගේ channel එකත් ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. මම කැමතිම හතරවෙනි channel එක තමයි KDJ Production. ඔයාලා දන්නවාද විනී Productions ලා වගේමයි KDJ Productions ලාත් එයාගේ subscribe මේ වෙද්දි ලක්ෂ 4යි ගාණක් ඉන්නවා. ඒ කියන්නේ ලක්ෂ 5ට ඉතාමත් ආසන්නයි. සමහරවිට මම මේ වීඩියෝ එක edit කරලා දාදී ලක්ෂ 5 achieve කරලා තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම කැමති පස්වෙනියට මම කැමති YouTube channel එක තමයි හේෂාන් ටෙක්නික්. ඉතින් හේෂාන් ටෙක්නික් YouTube channel එක ගැන ගත්තොත් එයාගේ subscribe මේ වෙද්දි 5 ලක්ෂ 80000 ගණක් හරි 70000 ගණක් හරි කොහොම හරි හේෂාන් ටෙක්නික් YouTube channel එකේ ඕනේ. එහෙම නැත්නම් හේෂාන් අයියට subscribe ලක්ෂ 5 ගන්න තව ටික subscribe ප්‍රමාණයයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඉතින් මම කැමති 6 වෙනි YouTube channel එක හේෂාන් vlogs. හේෂාන් අයියම කරන vlogs channel එක. ඉතින් ඒක මේ ළඟදී තමයි ලක්ෂ 2 සීමාව achieve කරේ. ඉතින් දෙවනියට මම කැමතිම YouTube channel එක තමයි හේෂාන් vlogs. හේෂාන් ටෙක්නික් සහ හේෂාන් vlogs. මේ channel දෙකම මම කැමති ඒ අයියාගේ. ඊට පස්සේ 7 වෙනි channel එක මම කැමති අන්තිම channel එක තමයි හේෂාන්ගේ මල්ලි Days of Ashain කියන YouTube නාලිකාව. ඉතින් ඒකේ මේ වෙද්දි subscribe ලක්ෂයට ඉතාමත් ළඟයි. දැන් මම මේ වීඩියෝ එක record කරද්දි subscribers ලා 89000 ගාණක් ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම කැමති YouTube channels වල counts තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකට රිෂී ටෙක්නික් YouTube channel මම කියන හැමෝටම goodbye. රිෂී ටෙක්නික් YouTube channel එක තාමත් subscribe කරපු නැති කෙනෙක් නම් ඔයා දැන්ම subscribe කරන්න. ඉතින් ඔතන තියෙන all button එක click කරන්න. එතකොට මම මේ වගේ brand new video එකක් දාපුවා ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මතක් කරගන්න මම giveaways උත් ඉදිරියට ගෙන. ඉතින් මට කියලා promote කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මාව promote කරලා post එකක් දාලා ඒ channel එකේ නම සහ channel එකේ නම නැතත් channel එකේ link එක දාන්න. මම ඒක post වල මගේ post එකක් තිබ්බොත් මම ඔයාලට අනිවාර්යෙන් ඔයාලගේ channel එකේ post එකක් දාලා දෙනවා. ඉතින් ඒක වගකීමෙන් කියනවා නැත්නම් ඉතින් මම unsubscribe කරත් කමක් නැහැ. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා ඔය නමට එක එක ගැලපෙන්නේ නැති නම් දාලා තියෙන අය මම promote කරන්නේ නැහැ. ඒකත් ඉතින් මතක තියාගන්න සුදුසු නමක් දාන්න. ඉතින් නැත්නම් මම promote කරන්නේ නැහැ. ඉතින් එහෙනම් අද වීඩියෝ එක රිෂී ටෙක්නික් YouTube channel එක මම ගැන හැමෝටම goodbye. එහෙනම් ගිහින් යන්න හැමෝටම goodbye.